අයිබෝන් පුතේ ඔයාලගේ ස්පීඩ් ටෙස්ට් 14 වෙනි එක පහවසර ශිෂ්‍යත්ව විභාගයට අදාරගෙන ඇවිල්ලා තියෙන ඩිස්කෂන් එක. අපි කතා කරමු පළවෙනි එකේ ඉඳලා. පළවෙනි එක බලන්න. පෙරවරු 7:30ට පිටත් වූ බස් රථයක් පැය 3යි විනාඩි 15ක් ධාවනය කොට අතරමඟ තේපානය සඳහා විනාඩි 15ක් නවතා තැබූ අතර නැවත පිටත් වී පැය 3ක් එක දිගට ධාවනයේ යෙදුණි. නම් බස් රථයේ ගමනාන්තයට ළඟා වූ වේලාව පැය 24 ඔරලෝසුවේ දැක්වෙන ආකාරය ලියන්න කියලා කියනවා. පළවෙනි එක 7:30ට බස් 7:30ට පිටත් වේ පුතේ. පෙරවරු 7:30ට තමයි පිටත් වෙලා තියෙන්නේ. 7:30ට පිටත් වෙලා පැය 3යි විනාඩි 15ක්. පැය 3යි විනාඩි 15ක් ගිහින්. මේක එකතු කරාම එනවා 45යි 10ක්. එතකොට 10යි 45 වෙනකන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පුතේ තව විනාඩි 25ක් නවත්තගෙන ඉඳලා තියෙනවා. ඒකත් එකතු කරමු අපි මෙයාට. ලේසියිනේ. 5යි 5යි 10න් බින්දුව එකක් එකතු 4යි 2යි 6යි 1යි 7යි. 70යිනේ මෙතන 70 ලියන්න පුළුවන්ද? බෑ 60ක් එහාට අරන් ගියාම මෙතන ඉතුරු වෙන්නේ 10යි. එහෙනම් මෙතන 10 තමයි මේ පැත්තට එකක් අරන් ගියා 10 1යි 11යි. නෑ 11යි 10 වෙනකන් ඉඳලා තියෙනවා එතන. ඊට පස්සේ නැවතත් පැය 3ක් එක දිගට ධාවනය වුණාලු. මේකට 3ක් එකතු කරමු. පැය 3ක් එකතු වුණාම එනවා බිඳුවයි මෙතන 1යි. 11යි 3යි නැත්නම් 3යි 1යි 4යි මෙතන 1. ඔන්න 14යි 10යි. ඒතකොට මේ වෙලාව වෙන්නේ අපි හොඳටම දන්නවා පාඩමේ කතා කරා. පැය 24 වේලාවෙන් තමයි පුතේ මෙතන වෙලාව වෙන්නේ. එහෙනම් මේකට ඩොට් දෙකක් තියලා 14යි 10 කියලා ලිව්වනම් වැඩේ හරි. එහෙනම් 2යි 10ට තමයි මේ ගමනාන්තයට මෙයා පිටත් වෙන්නේ. ඒක ඉවරයි පුතේ දෙවෙනි ගාන. රුපියල් 225ක් වටිනා රතු බෝතලයක් වතුර බෝතලයක් හා රුපියල් 210ක් වටිනා පොතක් මිලදී ගැනීමට පියුමේ හට ඇත්තේ 350ක් පමණි. මේවා මිලදී ගැනීමට ඇයට තව කොපමණ මුදලක් අවශ්‍යද කියලා අහනවා. අර දෙකේ එකතුව බලමු ඉස්සෙල්ලා කීයද කියලා 225යි. ඒතර වතුර බෝතලයට 225යි. පොතක් 210යි. මේ දෙක එකතුව කීයද බලන්න. 0.0යි 5යි 3යි 4යි 435යි. මෙයා ගාව තියෙනවා කියන්නේ 350ක් නේ. ඇයට කොපමණ මුදලක් අවශ්‍යද වේද කියලා නම් අපි මෙතනින් 350ක් නෙමෙයි 350ක් මෙයාගෙන් අඩු කරමු. තව මදිපාඩුව බලන්න. 0.0යි 5න් බිඳුවක් පුතේ 5යි 3න් 5ක් බැහැ නම් මේ පැත්තේ එකක් ගේන්න 13යි 13න් 5ක් ගියාම 8යි මෙතන ඉතිරි 3යි 3න් 3ක් 0යි කීයක් අවශ්‍යද එහෙනම්? තව රුපියල් 85යි 85යි 7 නැගත 0යි රුපියල් 85ක් අවශ්‍යයි මෙයාට මුළු මුදල ඔක්කොම ගෙවන්න. තුන්වෙනි එක මීටර 16ක් දිග වූ ලණුවකින් 8යි මීටර 8යි සෙන්ටිමීටර 45ක ප්‍රමාණයක් කපා ඉවත් කළේ නම් ලණුවේ ඉතිරි ප්‍රමාණයේ දිග කොපමණද කියලා අහනවා. මෙතනම හදමුකෝ. එහෙනම් 16යි කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන් පුතේ 16 100න් වැඩි කරාම 1600යි. ලේසියෙන්ම ගමු මෙහෙම ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම අඩු කරත් හරි මීටර මේ පැත්ත ලියලා අපි අඩු කරන්නේ අර මීටර සෙන්ටිමීටර. එතකොට මේ පැත්තේ එනවා මීටර මෙතනින් 16යි 16න් අඩු වෙන්න ඕන. මීටර 8කුයි මීටර 45කුයි. ඔන්න මේකෙන් අඩු කරමු. මේ පැත්තෙන් අරන් එන්න මෙහාට ඉතින් ආව 9යි 9න් 5ක් 4යි. sorry 10යි 10න් 5ක් 5යි. මෙතන ඉතිරි 9යි 9න් 4ක් ගිහපුවාම 5යි. මෙතන ඉතිරි පොතේ කීයද දැන්? 5යි. 5න් 8ක් බෑ 15න් 8ක් ගිහපුවාම 7යි. එහෙනම් මීටර් 7යි සෙන්ටිමීටර් 55ක් තමයි උත්තරයට එන්න ඕන. හතරවෙනි එක. පහත කොටුව තුළ ඇති සංඛ්‍යා දෙකක් එකතු කළ විට 946 ලැබේ. සෑදේ. එම සංඛ්‍යා දෙක ලියන්න. සංඛ්‍යා ටික තියෙන පුතේ 458 623 532 488. බලමු සංඛ්‍යා දෙකක් එකතු කරාම අන්තිමට හැදෙන්න ඕන 6නේ. එහෙනම් අන්තිමට 6 හැදෙන්නේ 458යි 488යි 8යි 8යි 16 නුත් 6 ලැබෙනවා. ඒ දෙකෙන් විතරයි නේද ලැබෙන්නේ? අවසාන ඉලක්කම් දෙකෙන් ගන්න පුළුවන්. එහෙනම් මම එකතු කරලා බලනවා. 458යි 488යි.
8යි 8යි 16න් 1ක් ඉතුරුයි 8යි 5යි 13යි 1යි 14යි 1ක් ඉතුරුයි 4යි 4යි 8යි 1යි 9යි 946 ඔන්න ලැබෙනවා. එහෙනම් කවුද එකතු වෙන්න ඕනේ 458 සහ 488 කියන දෙන්න නේද? පස්වෙනි එක එක්තරා පාසලක පහ ශ්‍රේණියේ සිසුන් ඉගෙනීමට ප්‍රිය කරන විෂයන් පිළිබඳව පහත ප්‍රස්තාරයේ දැක්වේ. ඉංග්‍රීසි විෂය සඳහා ළමයින් කී දෙනෙක් කැමතිද කියලා අහනවා. සිංහල විෂයට පුතේ 21ක් කැමති, ගණිතය විෂයට 20ක් කැමති, පරිසරයට 16ක් කැමති, ඉංග්‍රීසි විෂයට 14ක් කැමති කියලා දීලා තියෙනවා. ඉංග්‍රීසි විෂය සඳහා ළමයින් කී දෙනෙක් කැමතිද? 14යි. රෝමිලක්කම් 1 ඉංග්‍රීසි වලට කී දෙනෙක් කැමතිද? ළමයි 14ක් කැමති. රෝමිලක්කම් 2 අහනවා මෙහි ඇති විෂයන් වලට කැමති සියලුම ළමයින් සංඛ්‍යාව කොපමණද? එහෙනම් අපි මේ ටික එකතු කරන්න වෙනවා. එතනින් ඉන්න පුතේ 21ක් ඊළඟට ඉන්නවා 20ක් ඊළඟට ඉන්නවා 16ක් ඊළඟට ඉන්නවා 14ක්. මේ ටික එකතු කරන්න. 6යි 4යි 10යි 1යි 11න් 1 එකක් ඉතුරුයි. මෙතන 3යි 2යි 5යි 1යි 6යි 1යි 7යි. ඔක්කොම 71 දෙනෙක් ඉන්නවා. 6 වෙනි එක 6 වෙනි ප්‍රශ්නේ. පහත කොටුව තුළ ඇති ඉලක්කම් භාවිත කොට සෑදිය හැකි විශාලතම සංඛ්‍යාව ලියන්න. අපි මේක අවරෝහණ පිළිවෙල ලිව්වනම් හරි. 8 7 4 2 8742යි. 7 වෙනි එක 7 වෙනි එක අහනවා පහත් දැක්කන රූපේ අඳුරු කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. ඔක්කොම කොටු තියෙනවා 1 2 3 4 5යි 10ක් තියෙනවා 10න් පාට කරලා තියෙනවා පුතේ 6ක්. 10න් 6ක් පාට කරලා නම් මේක දශම විදියට ලිව්වට පස්සේ 0.6යි. අපි ඉගෙන ගත්තා මේක. 8 වෙනි එක. පහත කොටුව තුළ දැක්වෙන සංඛ්‍යාව ගණක රාමුවේ නිරූපණය කරන්න. ලේසි. ගණක රාමුව. අපි රාමුව අඳිමු මෙහෙම. ගණක රාමුවේ කූරු 4ක් තියෙනවා. මේක ඒකක දහස් සියස් දසදහස් දහස් නේද? 400 4356. එහෙනම් මේකෙන්න ඕන 6ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකෙන්න ඕන පුතේ 5ක් 1යි 2යි 3යි 4යි 5යි මේකෙන්න ඕන 1යි 2යි 3ක් මේකෙන්න ඕන 1යි 2යි 3යි 4ක්. ඇඳලා තිබ්බනම් උත්තරේ හරි. 9 වෙනි එක. මෙම ඔරලෝසුවේ මුහුණතේ දැක්වෙන වේලාව පැයකට පසු වේලාව ඉලක්කමින් ලියන්න. මේ ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාවට පැයකට පසු වේලාව. පුතේ එකට කාලයි නැත්තම් 12:45යි. පැයකට පසු වේලාව 1:45යි. මොනවාද? පස්වරු නේද? පස්වරු කියලා දීලම තියෙනවා. පස්වරු 1:45යි 10. ධාරිතාවය 650යි ලීටර් වන ඊළඟ එක. ධාරිතාවය 650යි ලීටර් වන ජල ටැංකියකින් සෑම විනාඩි 20කට සැරයක් ජලය ලීටර් 50ක ප්‍රමාණයක් ඉවතට ගනී. 6ට ජල ටැංකිය පුරවන ලදී නම් උදෑසන 9:40 වන විට ජල ටැංකිය ඉතිරි ජල ප්‍රමාණය කොපමණද කියලා අහනවා. මේ බලන්නකෝ. ධාරිතාවය තියෙනවලු ටැංකියක 650ක් ලීටර්. මෙයාගේ පුරවලා තියෙනවා 650ක්. මේකෙන් සෑම විනාඩි 20කටම මිනිත්තු 20කටම එළියට ගන්නවලු ජලය ලීටර් 50ක්. එතකොට මේ මිනිත්තු 40ක් ගියොත් ලීටර් 100ක් ඇවිල්ලා. උදෑසන 6ට ජලය ටැංකිය පුරවන ලදී නම් 6ට තමයි පුරවලා තියෙන්නේ. 9:40 වෙද්දී අපි බලමු 20 පැය විනාඩි ගානට 20 කොච්චරක් තියෙනවද කියලා. එතන මෙතන ඉඳන් 9:40 වෙද්දී බලන්න කොච්චරක් තියෙනවද කියලා. පැය 3:40ක් තියෙනවා. නේද? පැය 3:40ක් කියන්නේ 180යි ධන 40යි. පැය 3ක්නේ. මේකට 40ක් එකතු වුනහම 0.843 එකක් ඉතුරුයි 2යි. 220යි මෙතන. 220 මම බෙදන්න ඕනේ පුතේ 20ෙන්. ඇයි? විනාඩි 20 කොච්චරක් තියනවද කියලා බලන්න. ඒක 50න් වැඩි කරා නම් එනවා අරගත්ත ජල පරිමාව. ඒක මෙයාගෙන් අර කඩු කරා නම් එනවා මොකද්ද? මේකේ ඉතිරි ජල පරිමාව. හදමු අපි මේක 20ෙන් බෙදමු බලන්න. 220 බෙදන්න 20ෙන්.
බිඳුවට බිඳුවක් කැපෙනවා දෙවරක් පුතේ 11යි. එහෙනම් 20 11ක් යනවා පැය 3යි මිනිත්තු 40ට. ඒ කියන්නේ 50 11ක් යන්න ඕන. 50 වරක් 11ක් ලීටර් මෙයාගෙන් අයින් වෙලා තියෙන්න ඕන. 11 වරක් 5 55යි. බිඳුවයි. ලීටර් 55ක් ඉවතට අරන් තියෙනවා 9යි 40 වෙද්දි. හරි නේද? එහෙනම් 650න් 550ක් අඩු කරන්න තව ලීටර් කීයක් ඉතුරු වෙන්න ඕනද? මේ 100ක් නේ. 100ක් ඉතුරු වෙලා තියෙනවා. ලීටර් 100ක් ඉතුරු වී මෙයා 11 වෙනි ගාන 45089 මෙම සංඛ්‍යාවට එකක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න 45089 45089ට එකක් එකතු කරන්න මෙතනින් 10න් බිංදුව එකක් ඉතුරුයි පුතේ මෙතන 9යි බිංදුවයි 5යි 4යි 45090යි 12 වෙනි එක රුපියල් 450 බැගින් කෙසෙල් ඇවරි 8ක් මිලදීගත් නාලනී මුදලාලිට රුපියල් 5000ක් දුන්නේ නම් ඇයට ඉතිරි ලැබෙන මුදල කීයද? එහෙනම් 5000න් අඩු කරන්න ඕන 450 8ක්. අපි බලමු 450 8ක් කීයද කියලා ඉස්සෙල්ලා. 450 8ක් කීයද? 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 5 40න් බිංදුව 4ක් ඉතුරුයි 8 වරක් 4 32යි 4යි 36යි 3600යි. පුතේ 5000න් අඩු කරන්න 3600ක්. ඉතින් හදන්න පුළුවන් 600 4000ට 400යි 1000යි 400යි 1400යි. දැන් මේකෙම අඩු කරමු. අඩු කරන්න තියෙන්නේ. බිංදුවෙන් බිංදුවක් බිංදුවෙන් බිංදුවක් බිංදුවයි බිංදුවෙන් 6ක් බෑ පුතේ 10න් 6ක් 4යි 400යි 5න් 3ක් නෙමෙයි 4න් 3ක් ගියම 1400යි රුපියල්. ඉතිරි ලැබෙන මුදල 13 වෙනි එක. පොත් 525ක් සමානව පෙට්ටි 25කට අසුරන ලදී එක් පෙට්ටියකට දමන පොත් සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. 525 බෙදන්න 25යි. මේ බලන්න හදන ක්‍රමය. 100ට පුතේ 25 ඒවා තියෙනවා 4ක්. එතකොට 500ට කීයක් තියෙනවද? 20යිනේ. 20යි එකයි. ඔක්කොම කීයක් තියෙනවද? 21ක් තියෙනවා. පෙට්ටි 21කට මෙහා අසුරලා තියෙනවා මේ ඔක්කොම ටික. 14 මෙම සංඛ්‍යා රටාවේ හිස්තැනට ආයුතු සංඛ්‍යා ලියන්න 15 21 27 මේ පැත්තෙන් තියෙන 15 පල්හැඩ ලියන්න 15 21 27 කියලා තියෙනවා. එහෙනම් උඩට එන්න ඕන දෙන්නෙක් ඉන්නවා. මේ වань මෙයාලගේ පොදු අන්තරය පුතේ 15යි 21යි 21යි 27යි කීය කීයද වැඩි වෙලා තියෙන්නේ? 6 6 මෙයාට 6යි මෙයාට 6 එහෙනම් 6ක් අඩු වෙන්න එපා 15න් 6ක් අඩු වුණාම කීයද 9 නේද 9යි 6යි මෙතන එන්න ඕන කීයද 9න් 6ක් අඩු වුණාම 3 3යි 6යි 9යි 3 9 තමයි ස්ථාන දෙකට එන්න ඕන 15 පහත සංඛ්‍යාව ස්ථානීය අගය අනුව විහිදුවා ලියන්න විහිදුවා ලියන්න පුතේ 9878 9878 එන්න 9000 ධන ඊට මදින් මෙතන ලියන්නම 9000 ධන 800 ධන 70 ධන 8 කියලා ලියවිලා තියෙනවා. ධන 800 ධන 70 ධන 8 කියලා ලියවිලා තියෙන්න ඕනේ ඉස්සරහට ඉදිරියට. හරි. ඔය විදිහට ටෙස්ට් එක උතනින් පුතේ ඉවර වෙනවා. ටෙස්ට් එකේ සාකච්ඡාව අපි හම්බෙමු ඊළඟ ටෙස්ට් එකෙන් 15 වෙනි ටෙස්ට් එකේ නේද 14 වෙනි එක ඉවරයි ලකුණු ටික හදා ගන්න වෙනවා සුබ දවසක් පුතා එහෙනම්